ඉංග්‍රීසි භාෂාවේ කිසිදු මූලික දැනීමක් නැති කෙනෙකුට වුණත් මම මේ පටන් ගන්න වීඩියෝ සීරීස් එක හරහා ඉංග්ලිෂ් මුලින්ම ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න යන්නේ nouns, verbs, adjectives, adverbs කියන basic concepts ගැන. අපි මුලින්ම බලමු ඉංග්ලිෂ් වලින් මොනවද noun එකක් එහෙම නැත්නම් නාම පදයක් කියන්නේ කියලා. A noun is a name of a person, place, animal or a thing. නාම පදයක් අපිට මෙන්න මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. යම් පුද්ගලයෙකුගේ ස්ථානයක යම් සත්වයෙකුගේ හෝ යම් වස්තුවක් හැඳින්වීමට යොදා ගන්නා නම් අපිට නාම පද ලෙස හඳුන්වන්න පුළුවන්. මේ nouns වලට උදාහරණ අපිට මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මොනවද මේ verbs එහෙම නැත්නම් ක්‍රියාපද ලෙස ඉංග්‍රීසි වලින් හඳුන්වන්නේ කියලා. A verb is a word that describes an action. ක්‍රියාපදයක් යනු යම්කිසි ක්‍රියාවක් විස්තර කිරීම සඳහා අපි භාවිතා කරන වචන. මෙන්න මේ ආකාරයට අපිට verbs වලට examples ගන්න පුළුවන්. ඉතින් අද ලෙසන් එකේ ඊළඟ කොටසේදී අපි කතා කරන්න යන්නේ adjectives එහෙම නැත්නම් නාම විශේෂණ පද ගැන. An adjective is a word that describes or modifies a noun or pronouns. ඉතින් මේ adjective එකක් එහෙම නැත්නම් නාම විශේෂණ පදයක් ලෙස අර්ථ දක්වන්නේ යම්කිසි නාම පදයක් හෝ සර්වනාම පදයක් විශේෂණයකට දැක්වීමට අපි යොදා ගන්නා පද. එහි අර්ථය අඩු හෝ වැඩි කරන්න අපි භාවිතා කරන පද. ඉතින් මේ examples දිහා බැලුවම ඔයාලට adjectives මොනවද කියලා තේරුම් ගන්න පහසු වෙයි. ඉතින් අපි nouns describe කරන්න adjectives use කරනවා වගේම මේ verbs එහෙම නැත්නම් ක්‍රියාපද විස්තර කරන්න ඒවා විශේෂණයකට දක්වන්න අපි යොදා ගන්නවා adverbs ක්‍රියා විශේෂණ පද. An adverb is a word that modifies or describes a verb. ක්‍රියා විශේෂණ පදයක් යනු ක්‍රියාපදයක් වෙනස් කරන හෝ අර්ථය විස්තර කරන වචනයක්. Slowly, fast, quietly, yesterday, here, happily කියන adverbs use කරලා අපි create කරපු sentences හයක් මම මෙතන උදාහරණ විදිහට ඔයගලට දක්වලා තියෙනවා. දැන් අපි බලමු මොකක්ද මේ pronoun එක. එහෙම නැත්නම් සර්වනාම පදයක් කියන්නේ කියලා. A pronoun is a word that replaces nouns to avoid repetition. සර්වනාම පදයක් ලෙස අපි අර්ථ ගන්නවන්නේ යම් නාම පදයක් වෙනුවට පුනරාවර්තනය. ඒ කියන්නේ නැවත නැවත මේ නාම පදයේ use වෙන එක වළක්වන්න අපි පොදුවේ භාවිතා කළ හැකි වචන. එහෙම නැත්නම් නාම පද අපි සර්වනාම පද විදිහට හඳුන්වනවා. ඉතින් මේ උදාහරණ වල දක්වලා තියෙන විදිහට ඔයාට I, we, you, they, he, she, it එහෙම නැත්නම් මම, අපි, ඔබ, ඔවුන්, ඔහු, ඇය, ඒක යන වචන සර්වනාම පද විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු මොකක්ද මේ conjunction එකක් කියලා ඉංග්‍රීසි වලින් අපි හඳුන්වන්නේ. conjunction කියන වචනේ සරල සිංහල අර්ථය අපිට සංයෝජනයේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ සංයෝජකයක් කියන්නේ යම්කිසි වාක්‍ය ඛණ්ඩයක් හෝ වගන්ති කිහිපයක් සම්බන්ධ කිරීම සඳහා අපි යොදා ගන්නා වචන. A conjunction is a word that connects words, phrases or clauses such as and, but and or. ඉතින් මේ definition එකේ තියෙන විදිහටම and සහ but නමුත් එහෙම නැත්නම් or යන වචන භාවිතා කරලා අපිට වගන්ති කිහිපයක් එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ උදාහරණ වල දක්වලා තියෙන ආකාරයට ඔයාලට තේරුම් ගන්න පහසු වෙයි කොහොමද මේ conjunctions use කරලා අපි sentences connect කරන්නේ එහෙම නැත්නම් සම්බන්ධ කරන්න කියලා. ඉතින් spoken English වලදී මේක ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් මෙතන I like tea and coffee කියලා කියන්නේ මම තේ සහ කෝපි යන දෙකටම කැමතියි කියන එක. Do you want tea or coffee කියලා අහලා තියෙන්නේ. ඔයාට තේ හෝ කෝපි අවශ්‍යද කියන එක. එතකොට එතන O කියන එක අපි යොදාගන්නේ
යම් කිසි දේවල් දෙකක් අතරින් එකක් තෝරාගන්න තියෙන අවස්ථාවකදී එහෙම නැත්නම් choice එකක් තියෙන අවස්ථාවකදී ඒ වගේම I like tea but I don't like coffee but කියන්නේ නමුත් යන අර්ථයෙන්. එතකොට මේ වාක්‍යයේ අදහස වෙන්නේ මම තේ වලට කැමති නමුත් මම කෝපි වලට කැමති නැහැ කියන එක. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරේ බොහොම සරල basic English concepts ගැන. Nouns, verbs, adjectives and adverbs. ඉතින් ඔයා මේකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අදම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා දිගටම English lessons හරහා ඔයාගේ English knowledge එක improve කරගන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා.